සයිටිකා කියන්නේ සයිටික් ස්නායු තදවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක්. සයිටික් ස්නායුවේ තියෙන විශාලතම ස්නායුව. ඉතින් මේක වෙන්නේ ඩිස් බල්ජ් එකක්, ඩිස් හර්නියේෂන් එකක් නිසා වෙන්න පුළුවන්. ස්පයිනල් ප්‍රෙෂර් වැඩි වීම නිසා එන්න පුළුවන්. කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනාවක් සමග කොන්දේ කකුල දිගේ යන වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේකේ early signs මොනවද කියලා බලමු. කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කකුල දිගේ පහළට යන වේදනාවක් තියෙන්න පුළුවන්. ඒ වගේම කකුලේ හිරිගතියක් තියෙන්න පුළුවන්. අයිනවා ඉන්දිකටු වලින් අයිනවා වගේ දැනෙන්න පුළුවන්. ඔයාලට මේක වෙන්නේ ස්නායු තදවීම නිසා. ස්නායු වලින් සිග්නල්ස් යන එක අඩු වෙන නිසා. ඒ වගේම තමයි මාංශ පේශි වල දුර්වලතාවයක් වෙන්න පුළුවන්, බැලන්ස් නැති ගතියක් එන්න පුළුවන්, ඇවිදින්න අපහසු වෙන්න පුළුවන්. මේක වැඩි වෙන්නේ ඔයා ඉඳගෙන ඉන්නකොට. මොකද සයිටික් ස්නායු තදවීම වැඩි වෙනවා. ඒ වගේම කකුල දිගේ පිච්චෙනවා වගේ වේදනාවක් හෝ කරන්ට් එකක් එනවා වගේ වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම කකුල පණ නැති ගතියක් තියෙන්න පුළුවන්, ඇවිදින්න අපහසු වෙන්න පුළුවන් ස්නායු ඩැමේජ් එක වැඩි වෙන නිසා. ඒ වගේම තමයි ඉරියව් වෙනස් වෙද්දී වේදනාව වැඩි වෙනවා, කහිනකොට නැමෙනකොට වේදනාව වැඩි වෙනවා. ඔයත් මෙන්න මේ වගේ කකුලේ ප්‍රශ්නයක් අත්විඳලා තියෙනවා. ඔයාගේ කතාවත් කමෙන්ට් එකක් දාමන් යන්න.